අම්මලා ලස්සන්ට හිත පහදවාගෙන අර කියන ප්‍රීති වාක්‍ය දැක්කහම දැන් අපි බලන්නකො යන්න බැරි වෙච්ච කෙනෙකුටත් හිතේ සතුටක් උපදින්න ඕනේ. අපිට හිතෙන්න පුළුවන් දැන් ඔය අම්මලා අනේ බුදුරන් වහන්සේ දැක්කානේ කියලා එකක් කියනවනේ. ඒතර ඒක අපිට හිතන්න පුළුවන් මේ අය නිකන් දැන් සමහර දැන් මම ඔය කියන්නේ කලින් ලැබුණ දුරකථන ඇමතුම් ඔස්සේ ඒ වගේම තමයි සාමාන්‍යයෙන් දැන් වර්තමානයේ සමාජයේ බොහෝ කෙනෙක් පැන නගින ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඒක අමූලිකා ශ්‍රද්ධාවක්. දැන් බුදුරන් වහන්සේ දැක්කාය කියලා ඔය කියන එක ශ්‍රද්ධාව නෙමෙයි. නැත්තම් එහෙම වෙන්න අපි ඕනේ නැහැ. අන්න ඔයගේ අදහසක් තියෙනවා නිකන් අර ටිකක් රැඩිකල් ගතියක් අපේ හිතේ. නමුත් මහත්තයාට මම ලස්සන කතාවක් තියෙනවා ඔකට. ඒක තියෙන්නේ මහා වංශයේ 17 වෙනි පරිච්ඡේදයේ. ධාතුන් වහන්සේලා ශ්‍රී ලංකාද්වීපයට වැඩම කරන අවස්ථාව. අපි දන්නවා ලංකාවට බුද්ධ ශාසනයේ ඒ බුදුරජාණන් වහන්සේගේ උතුම් සදහම් සංදේශය රැගෙන අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළා. ඒතර උන්වහන්සේ ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්න යෙදුණු 84000ක් වූ ධර්මස්කන්ධය දරාගෙන තමයි මේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කරේ. වැඩම කරලා උන්වහන්සේ මාස 3ක් වස් සමාදන් වෙනවා. වස් වසනවා. ඉතින් ওই කාලය ඇතුළත දේවානම්පියතිස්ස රජතුමාත් එක්ක බොහෝ දහම් සාකච්ඡා සිදු වෙන්නේ නැති. ඊට පස්සේ මේ වස්තු මාසයේ අවසානයේ මිහිඳු මහරහතන් වහන්සේ කියනවා රජතුමනි මම අහපව් දඹදිවට යන්න ඕනි. මගේ ශාස්ත්‍රූන් වහන්සේව මට වන්දනා කරන්න ඕනේ කියලා කියනවා. මට බුදුරජාණන් වහන්සේව වන්දනා කරන්න මට අහපවම දඹදිවට යන්න ඕනේ කියනවා. දැන් අපි කවුරුත් දන්නවා මිහිඳු මහරහතන් වහන්සේ වඩිනකොට භාග්‍යවතුන් වහන්සේ පිරිනවම් පාලා. දැන් රජතුමාත් ඒක දැනුවා. එතකොටම රජතුමා පැනයක් නගනවා. ස්වාමිනී ඔබ වහන්සේම කිව්වා නේද බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාලා. බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාලා. එහෙනම් මේ පිරිනවම් පාප බුදුරජාණන් වහන්සේ දැක බලා ගන්න ඔබ වහන්සේ වඩිනවා කියන්නේ. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ දෙන උත්තරේ තමයි මහරජතුමනි මට බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. එතකොට මේ ශ්‍රී ලංකාද්වීපයේ භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩම කරලා නැහැ. ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මට දැක බලා ගන්න ලැබෙනවා නම් මට බුදුරජාණන් වහන්සේ දැක්ක හා සමානයි කියනවා. දැන් මේ කියන්නේ කවුද? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන දේ ප්‍රත්‍යක්ෂ කරපු රහතන් වහන්සේ. මිහිඳු මහරහතන් වහන්සේ අරහත්ත්වයටපත් වෙලා ඒ ධර්ම ඥානයෙන් යුක්තව ධර්මීය දරාගෙන තමයි අපි වසර 3ක කාලයක් උන්වහන්සේ ධර්මීය සම්පූර්ණයෙන් කටපාඩමින් යුක්තව තමයි ලංකාද්වීපයට වැඩම කරන්නේ. තුන්වෙනි ධර්ම සංගරාමයෙන් පසු. තුන්වෙනි ධර්ම සංගරාමයෙන් පස්සේ. උන්වහන්සේ වැඩම කරාට පස්සේ බලන්න එහෙනම් මේ ලෝකයේ දැන් අපි ගත්තට පස්සේ දැන් අපි ධර්මයේ කතා කරන මේ යුගයේ බොහෝ කෙනෙක් ගත්තට පස්සේ අපි දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම සම්බන්ධයෙන් අපි කතා කරන්නේ ඇත්තටම ශ්‍රද්ධාවෙන් බොහෝ අය. හේතුව තමයි ශ්‍රද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදාහ ගැනීම මත තමයි අපි මේ කතා කරන්නේ. දැන් රහතන් වහන්සේ කියන්නේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරපු කෙනෙක්. නැත්නම් ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරපු කෙනාගේ උත්තරේ බලන්න ප්‍රශ්නේ බලන්න. උන්වහන්සේ කියනවා මට ධාතුන් වහන්සේලා දකින්නවා කියන්නේ බුදුරජාණන් වහන්සේ දැක්ක හා සමානයි. ඒ නිසා තමයි මම මේ බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්න වඩින්න හදන්නේ. නමුත් දේවානම්පියතිස්ස රජතුමා කැමති වෙන්නේ නැහැ මිහිඳු මහරහතන් වහන්සේ හපව දඹදිවට වඩිනවට. උන්වහන්සේගේ අදහස තේරුම් ගත්තා. තේරුම් අරන් හිතනවා එහෙනම් කියන ඔබ වහන්සේ මට මේ තේරෙනවා ස්වාමීන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩම කරවලා මේ සෑයක් ඉදි කරන්න නේද අදහස් කරන්නේ. ඊට පස්සේ තමයි ඒ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඒ උන්වහන්සේගේම මිහිඳු මහරහතන් වහන්සේගේම පියාණන් වෙච්ච ධර්මාශෝක රජතුමාගේ අතේ භාග්‍යවතුන් වහන්සේ දන් වැළඳපු දම් පාත්‍රයේ වැඩ ඉන්න ධාතුන් වහන්සේලා ඒ වගේම තමයි තියෙනවා සුමන සාමණේර ස්වාමීන් වහන්සේට කියනවා ඒ සග්දේවිඳු වන්දනා කර හිටිය ඒ සිළුමිණසෑයේ වැඩ හිටිය දකුණු අකු ධාතුන් වහන්සේත් ඒ ප්‍රාතිහාර්යෙන් 이르දීන් වැඩම කරලා තමයි පළවෙනි තූපය තූපාරාමය මේ ලංකාවේ ඉදි කරන්නේ. එහෙනම් ඒ ජීවමාන බුදුරජාණන් වහන්සේ සිහිපත් කරගෙන ඒ වන්දනා කරන්නයි අවස්ථාව ලැබලා දෙන්නේ. එහෙනම් අපිට බුදුරජාණන් වහන්සේගේ දැන් අර කලින් මාතෘකාවෙත් මහත්තයා දැන් අපිට අනිත්‍ය දැන් බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අනිත්‍යයි කියලා දැන් අපි කතා වෙනවනේ. නේ ධාතුන් වහන්සේලා අනිත්‍යයි කියන එක අපි ඒක දන්න දෙයක්. මොකද මේ ධාතුන් වහන්සේලා කියන්නේ සතර මහා භූතයන්ගෙන් නිම වෙච්ච දෙයක්. එතකොට දැන් අපි මේ වගේ අවස්ථාවක දැන් අපි ගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේට බැරිද මේ ධාතුන් වහන්සේලා සීලූම දෙනා අලු බවට පත් වෙන්න අදිෂ්ඨාන කරන්නේ. දැන් රහතන් වහන්සේලා සමහර අය
තියෙනවා මේ රහතන් වහන්සේලාගේ සමහර උන්වහන්සේලා පිරිනවම් පාද්දි මේක හරියට මේ අර වෙඬරු පිටක් නැත්තම් අර කපුරු දෙවිලා අලුනා වගේ. දැන් කපුරු කෑල්ලක් පිච්චුවාට පස්සේ ඉතුරු වෙන්නේ නේ කොටස්. සම්පූර්ණ වාෂ්ප වෙලා යනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ තියෙනවා අතීත බුදුරජාණන් වහන්සේලා මහත්ය තියෙනවා ඒ ධර්මයේ සඳහන් වෙනවා. ආයුෂ අධික බුදුරජාණන් වහන්සේලා වැඩ ඉඳලා තියෙනවා මේ අවුරුදු 80000 අවුරුදු 60000 වගේ මිනිසුන්ගේ ආයුෂ අධික කාලවල. ඒ බුදුරජාණන් වහන්සේලා පිරිනොම් පෑවට පස්සේ ධාතුන් වහන්සේලා ඒක ඝන බවට පත් වෙනවා. ඒ කියන්නේ ඒක ධාතුන් වහන්සේලා විසිරෙන්නේ නැහැ. නමුත් මේ මිනිසුන්ගේ ආයුෂ අඩු කාලා තියෙනවා. මේ අඩු කාලවල ධාතුන් වහන්සේලා විසිරෙන්න බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කරනවා. ඒ නිසා ඇයි ඒක විසිරෙන්න අධිෂ්ඨාන කරන්නේ? මිනිස්සු හිත පහදවා ගන්නවා කියනවා. මේ මගේ බුදුරජාණන් වහන්සේගේ මේ තථාගත බුදුරජාණන් වහන්සේගේ මේ ධාතුන් වහන්සේය කියලා හිත පහදවාගෙන යම් කෙනෙක් වන්දනා කරනවද ඒ සියලු දෙනාට සුගති සැප ලැබෙනවා. ජීවිතේට අප්‍රමාණ පින් කරගන්න අවස්ථාව උදා වෙනවා. ඒ වගේම තමයි ඒ නිවන යම් කෙනෙකුගේ ජීවිතය තුළ නිර්වාණ අවබෝධය යන ගමනට ඒක පිටුවහල බවට පත් වෙනවා. ඒ නිසා අපි ගත්තට පස්සේ ධාතුන් වහන්සේලා අනිත්‍ය නොවි තිබීම නේද අපිට ලැබිච්ච වාසනාව. අපිට දැන් ධාතුන් වහන්සේලා ඇත්තෙම නැත්තම්. එහෙනම් අපිට මේ හිත පහදවාගෙන වන්දනා කරන්න අපිට දැන් ඔය තියෙන අපිට ආපදාන පාළිවල තියෙනවා. දැන් පුලිනතූපීය මේ මහරතන් වහන්සේගේ ආපදාන පාළි තියෙනවා. විස්තරේ තියෙනවා. උන්වහන්සේට ධාතුන් වහන්සේලා ලැබෙන්නේ නැහැ. එතකොට මේ පුලිනතූපීය කියන්නේ ඍෂිවරේ. එතකොට මේ පුලිනතූපීය කියන මේ නාරද කියලා ඍෂිවරේ. එතකොට මේ නාරද කියන ඍෂිවරයා මේ කන්දක් උඩ මේ ලස්සන ආරාමයක් ඉදි කරගෙන උතන එතුමා බණ භාවනා කරගෙන වාසය කරනවා. එතකොට එතුමාට ඉන්නවා 3000ක් ශිෂ්‍යයෝ. ඉතින් මේ ශිෂ්‍යයෝ කියනවා මේ අර හැම වෙලෙම නාරද ඍෂින් වහන්සේට වන්දනා කරනවා. ඒතර වන්දනා කරද්දී නාරද ඍෂින් වහන්සේ කියනවා මටමයි මේගොල්ලෝ හැමදාම වදින්නේ. මට වදින්න කෙනෙක් නැද්ද මට වඩා ඉහළ කෙනෙක් කියලා බලද්දී මෙයාට අර 이르දිමත් ඍෂින් වහන්සේ නමක් නිසා මෙයාට තේරෙනවා මේ ලෝකේ බුද්ධ කියලා කෙනෙක් ඉඳලා තියෙනවා. එහෙනම් දැන් මේ නාරද ඍෂින් වහන්සේට මේ බුදුරන් වහන්සේ කියන කෙනා දකින්න ලැබිලා නැහැ. බුදු කෙනෙක් කවුද කියලාවත් මෙයා දන්නේ නැහැ. හැබැයි මෙයා හිතනවා මට වඩා ඉහළට හිත දියුණු කරගත්ත, අවබෝධ කරගත්ත කෙනෙක් ඉඳලා තියෙනවා. එයා තමයි බුද්ධ. නමුත් ඒ බුදුරන් වහන්සේගේ ධාතුන් වහන්සේලා නැහැ. එයි මෙයාගේ හිතේ තමයි මේ බුදුරන් වහන්සේ කියන සිතුවිල්ල උපදින්නේ. කවුරුවත් ඇවිත් කියන්නේ බුදුරජාණන් වහන්සේ නමක් හිටියා කියනවත් කියන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? මෙයා මේ මට වඩා ඉහළ කෙනෙක් මේ ලෝකෙ හිටියනම් ඒ බුදුරජාණන් වහන්සේ උදෙසා මම සෑයක් හදනවා. ධාතුන් වහන්සේලා නැහැ. වැලි වලින් සෑයක් හදනවා. වැලි වලින් සෑයක් හදලා ඒ සෑයට උපස්ථාන කරනවා. වන්දනා කරනවා. තමන්ගේ හිතට ක්ලේශ ඇති වෙද්දී ඒ ක්ලේශ ඇති වෙද්දී සිහිය උපද්දවා ගන්නවා. මගේ බුදුරජාණන් වහන්සේගේ හිතේ මෙහෙම කෙලෙස් ඉපදුනේ නැහැ. කියලා මේ වන්දනා කරපු පිනෙම්ම පුලිනතූපීය රහතන් වහන්සේ නමට බවට පත් වෙන්න මේ ගෞතම සාසනයේ අරහත්ත්වයට සාක්ෂාත් කරන්න ඒ තුමාට උපකාර වුණේ අර වැලි සෑයකට වන්දනා කරපු එක. එහෙනම් දැන් බලන්න අපිට ජීවමාන බුදුරජාණන් වහන්සේ නමකගේ ධාතුන් වහන්සේලා සියසින් දැකලා හරි ඒ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ හරි අපිට වාග්යක් නෙමෙයිද? අපි සියලු දෙනාටම එහෙනම් ඒ අබුද්ධෝත්පාද කාලෙක එක මිනිස්සෙකුට ඒ අවස්ථාව ලැබුණේ. නමුත් අපිට මේ බුද්ධෝත්පාද කාලෙක ඒ බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයේ මත ඒ ධාතුන් වහන්සේලා විසිරී පැතිරී පැවතීමම ඇත්තම අපි සියලු දෙනාටම ලැබිච්ච ලොකු වාග්යක් කියලා අපිට සලකන්න පුළුවන්. බොහොම හොඳයි. හොඳ පින්වත් උත්තරයක්. අපි හඳුනන්නේ අපිට දැන් මෙතනින් එහාට යන්නේ කොහොමද? දැන් හැමදාම දැන් ලබන තව වර්ෂයකදී තව කාලෙක